Hi friends, සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි ඔයාලට අරන් ආවේ ඔයාලගේ O level paper එකේ English paper සඳහා අත්‍යවශ්‍ය වන paragraph එක හරියටම ලියන විදිහ කියලා දෙන්න. ඉතින් අපි අද කතා කරන්නේ 2020 O level paper එකේ තිබ්බ bar chart එක ගැන. මේ bar chart එක නිර්මාණය කරන්න පැති දෙකක් තියෙනවා. එකක් සිරස් හතර තියෙනවා. සිරස් හතර කියන්නේ vertical axis කියලා. සිරස් හතර කියන කියන්නේ horizontal axis කියලා. මේ axis දෙකේ හින්දා තමයි bar chart එකක් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. ඒකට අනුව horizontal axis එකේ activities පහක් දීලා තියෙනවා. watching films, taking part competitions, reading storybooks, singing song, making diary entries. ඉතින් අපි මේ bar chart එක ලියන්න මේ වචන ටික යොදා ගන්න ඕනේ. most, equal, least, more popular, less than, less popular. most කියන්නේ වැඩිම, equal කියන්නේ සමාන, least කියන්නේ අඩුම, more popular කියන්නේ වඩා ජනප්‍රිය, less than කියන්නේ වඩා අඩු, less popular කියන්නේ වඩා අඩුවෙන් ජනප්‍රිය. ඉතින් අපි paragraph එක ලියන්න ඉස්සෙල්ලාම හැඳින්වීමක් ලියන්න ඕනේ. ඒක තමයි මම මේ ලියලා තියන්නේ. දැන් හැඳින්වීම පොඩ්ඩක් කිව්වොත් එහෙම the above paragraph depict the extra activities done by grade 10 students of Vidyaloka Vidyalaya to improve their English language skills. ඒකේ තේරුම කිව්වොත් මේකේ දීලා තියෙන විදිහට මේකෙන් කියවෙන්නේ දැන් මේ විද්‍යාලෝක විද්‍යාලයේ සිසුන් තමන්ගේ ඉංග්‍රීසි හැකියාව වැඩි දියුණු වෙන කරපු අමතර ක්‍රියාකාරකම්. දැන් අපි බලමු මේ paragraph එකේ අපිට දීලා තියෙන activities වල සිංහල තේරුම. watching films කියන්නේ චිත්‍රපට නැරඹීම, taking part in competition කියන්නේ තරඟ වලට සහභාගී වීම, reading storybook කියන්නේ නවකතා කියවීම, singing song කියන්නේ ගීත ගායනා කිරීම, making diary entries කියන්නේ තමන් දිනපතා කරන දේවල් දිනපොතේ ඇතුළත් කිරීම. According to the paragraph, their most popular activities is watching films. A least number of students make diary entries while an equal number of students read books and sing songs. Reading storybooks is more popular than making diary entries. මේ paragraph එකට අනුව ඒ අයගේ වඩා ජනප්‍රියම ක්‍රියාකාරකම වෙන්නේ watching film. ඒ කියන්නේ චිත්‍රපට නැරඹීම. අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් diary entries ලියනවා. ඊට සමාන ශිෂ්‍ය සංඛ්‍යාවක් පොත් කියවීම සහ ගීත ගායනා කිරීම සිදු කරනවා. ඉංග්‍රීසි දැනුම වැඩි කර ගැනීම සඳහා මේගොල්ලෝ මේ කතා කියවීමට වඩා දිනපොත් ලිවීමට වඩා ප්‍රසිද්ධයි. එම නිසා අපිට පැහැදිලි වෙනවා මෙම ශිෂ්‍යයන් තමගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන බව. හරි ඔයාලට මගේ පළවෙනි වීඩියෝ එකේ කිව්වා වගේම අපේ මේ YouTube channel එක ඔස්සේ අපේ යාළුවෝ තුන් දෙනෙක් එක්ක ඔයාලා ඉදිරි ජීවිතය සාර්ථක කරන මේ සාමාන්‍ය පෙළ කොට දාන්න පොඩි සපෝට් එකක් දුන්නා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳ නම් subscribe කරලා like එකක් දාලා මේ වීඩියෝ එකේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම වැරදි තව යෝජනා තියෙනවා නම් comment එකක් දාන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.